ඩොලර් 5000 තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 10ක් නම් කෝටි 2 3 මෙල්බර්න් වල තියෙන අක්කර 12ක කාර් යාඩ් එකකට. This is my favorite SUV guys. මේ තියෙන්නේ Range Rover එක. අපි කවුරුත් දන්න Porsche Discovery එකක් තියෙනවා. නැත්නම් Range Rover එකක්, අතනත් Range Rover එකක්. BMW එකක් තියෙනවා. ඉතින් මෙතන පොඩි modify එකක් ගිහින් තියෙනවා ඉස්සරහා. E200 යම් මේක. ලක්ෂ 70ක් 65ක් වගේ ගාණක්. hi guys. කොහොමද ඉතින් ඔන්න අදත් ආවා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් ආස වීඩියෝ එකක් අරගෙන ඉතින් අද ආවේ අක්කර 12ක මෙල්බර්න් වල තියෙන අක්කර 12ක කාර් යාඩ් එකකට ඔයාලට පෙන්වන්න මෙහි කාර් වල මිල ගණන්. ඉතින් අපි අද බලමු ඩොලර් 5000 තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 10ක් ඉඳන් කෝටි 2 3 වෙනකන් යන වාහනවල prices අපි බලමු අද කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් මෙන්න අද ඇවිල්ලා තියෙන්නේ මේ හැමදේම බලන්න ඔයාලට හැමදේම ඕස්ට්‍රේලියාවේ කාර් prices කාර් මාකට් එක ගැන කියලා දෙන්න. ඉතින් ඔන්න මම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල හොයන්න පුළුවන් ලොකුම යාඩ් එකට ඔයාලා වෙනුවෙන් ඔන්න අද ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි එකින් එක බලමු කොහොමද ගණන් කියලා නේ. ඉතින් අනිත් දේ කියන්න ඕනේ මේ අලුතෙන් ගත්ත ඔස්මෝ පොකට් එකේ වීඩියෝ කරන්නේ වීඩියෝ ක්වොලිටි ඇති කලින්ට වඩා කියලා හිතනවා. ඉතින් ඔයාලා වෙනුවෙන් මේ ඔක්කොම මම ගන්නවා. ඉතින් මම දෙපාරක් හිතන්නේ ඔයාලට ලස්සන දෙයක් දෙන්න. මේව ගන්න මේ වැහි පොතකුත් එනවා. කමන්නේ අපි වීඩියෝ කරමු. මෙතන තියෙනවා අපේ ලංකාවේ කවුරුත් දන්න Honda Vezel එක. මේක Honda Vezel කිව්වට මෙහෙ කියන්නේ වෙන නමක් මට මතක හැටියට. හරිද? අපි බලමු මොකද්ද මේක H අකුරෙන් පටන් ගන්න. මේ ලංකාවේ Vezel වුණාට මෙහෙ කියන නම ඉතින් HRV කියලා මෙහෙ කියන්නේ. ඉතින් මේක වෙනවා කීයක්ද මේක වෙනවා කියලා ගහලා තිබ්බේ. ඉතින් මේ up to 100 kilometers coverage මෙයාලා දෙන services. ඉතින් මේ තියෙන කාර් එක ඇතුළේ අපිට ඕපන් කරලා තියෙන ඇතුළේ බලන්නත් පුළුවන්. ඉතින් mint conditions වුණා ජපාන් සුවඳක් එන්නේ. සුවඳක් එනවා. ඉතින් අලුත් vibe එකේ කාර් එකක් තියෙන්නේ. ඉතින් මේක වෙනවා 16888. මම කැල්කල්ලා බැලුවේ ලංකාවේ රුපියල් ඔයාලා මතක තියාගන්න 240කට කන්වර්ට් කරන්න. හරිද? මෙහි ඕක මල්ටිප්ලයි කරන් 240න් වගේ විතර. එතකොට 4053000යි. වෙසල් එක වෙන්නේ 4053000යි. දැන් ලංකාවේ අලුතෙන් එන වෙසල් එක කෝටි දෙකක් විතරක් වෙනවානේ. ඉතින් ඉස්සර මට මතකයි වෙසල් එක තිබ්බා ওই ගණන් වලට කොවිඩ් එන්න කලින් එහෙම මට මතකයි වෙසල් එක තිබ්බේ ලක්ෂ කොහොමත් 50ක් තිබ්බ මට හොඳට මතකයි. ඉතින් ඔය විදියට කාර් හැමතැනම තියෙනවා. ඉතින් මේ පැත්තේ Toyota තියෙනවා. මේක Holden කියලා කියන්නේ. මේ Holden එක හදන්නේ ඔස්ට්‍රේලියාවෙමයි. දැන් හදන එක නවත්තලා තියෙන්නේ. මේ Maxta එකක් තියෙනවා මෙතන. Maxtama set එකක් තියෙන්නේ. යතන් Toyota තියෙනවා. ඉතින් guys මේ ආව හොඳ අවුවක් හරිද? ඉතින් ඔන්න විත්ස් එකක් තියෙනවා. අපි කවුරුත් දන්න ලංකාවේ ලක්ෂ 8ට දෙනවා කිව්ව විත්ස් එක බලමු මෙහෙවත් ලක්ෂ 8කට ගන්න පුළුවන්ද කියලා. ඔව් මේක වෙනවා ඩොලර් 10000ක්. ඒ කියන්නේ මෙහෙත් ලක්ෂ 8කට ගන්න බෑ guys. මේකත් ලක්ෂ 20ක් වෙනවා. මේක විත්ස් එකක් නේ. ඔව්. මෙතන Mitsubishi තියෙනවා. මෙතන Volkswagen එකක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නේ නැති මේ කම්පැනි එකට තමයි ගොඩක් high end brands දැන් අයිති වෙලා තියෙන්නේ. මේක Toyota Camry එකේ hatchback එක නේ. ඔව්. ඉතින් මේ දැන් Kia එකක් තියෙනවා. එතනත් Kia. මේ මොකද්ද මේ? ගණන් ගහලා නැහැ මේකේ. මෙන්න නම. ඉතින් අපිට පේනවා මෙතන Maxta එකක් තියෙනවා. මේක 15990. 15990 242කින් වැඩි කරන්න guys. එතකොට 15990 into 240 කියන්නේ 38 ලක්ෂ 37000යි. මේක වෙන්නේ 38 ලක්ෂයයි. මේ ලංකාවේ අයට හීන වෙන වාහන නෙමෙයි. ඉතින් ජීවිත කාලයක් මහන්සි වෙන්න ඕන මේකක් ගන්න. මේ මාසේ දෙකේ පඩිය මිනිස්සුන්ට ඉතින් මේ රටවල ඉතින් මිනිස්සුන්ට හීනම නොකරපු රටවල් කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් හරිම දුකයි ඒව මතක් වෙද්දි. මොනවා කරන්නද නේද? ඉතින් අපේ ලංකාවේ කවුරුත් ආස කරපු කාර් එකක් විත්ස් එකේ පරණ මොඩල් එක. ඉතින් මේක දුවලා තියෙන්නේ 1.35යි. ඇත්තටම මේ ලෝ මයිලේජ් එකක්. ඒකවල මේකේ ගාන 9990යි. ලක්ෂ 20ක් වගේ ගාණක් මේකත් වෙනවා.
මේක නම් ලක්ෂ 20ක් වටින්නේ නැහැ නේද? මටත් හිතෙන හැටියට මේක ලක්ෂ 20ක් නම් වටින්නේ නැහැ හැබැයි ඉතින්. ඉතින් මේ මෙතන 20 ටික ගහලා තියෙනවා. එතකොට මේ පොඩි වාහන සෙක්ෂන් එකේ අපි ඉන්නේ. මම ඔයාලට හයි එන්ඩ් කාස් ගාවටත් ගිහිල්ලා පෙන්නන්න. Honda Fit එක කවුරුත් ආස Honda Fit එක මේක වෙන 11490ක්. 11490ක් කියන්නේ 27,57,000ක්. 27 ලක්ෂයක් වටිනවද මේක? අනේ මන්ද. මෙන්න ඇතුළ ඔයාලට පේනවා ඇති මේ cruise control එහෙමත් තියෙනවානේ. මෙන්න කායක. කොට මේක ලක්ෂ 27ක් වෙනවා. ඉතින් එක දෙයක් තියෙනවා දැන් මෙහි Honda මේ ජැස් කියලා කියන්නේ මෙහි ෆිට් කියන්නේ මෙහි නම් ටිකක් වෙනස් කරලා එන්නේ කාර් වලට. ලංකාවේ නම් නෑ මෙහි. කියන්නේ ඔය ගොඩක් අඩුයි වෙනස් කරලා තියෙන්නේ ගොඩක් ඒවා. ඒකට මෙතනත් අපිට Max ඩා එකක් තියෙනවා. මේක 9090යි. ඔයාලා මතක තියාගන්න ඩොලර් 5000ක් කියන්නේ ලක්ෂ 10ක්. ඩොලර් 10000ක් කියන්නේ ලක්ෂ 20ක් කියලා මතක තියාගන්න. එතකොට රෆ්ලි ඔයාලට තේරෙන්න ගන්නවා. දැන් මෙතන මේක 9990ක් වෙනවා. මේ කියන්නේ ලක්ෂ 10ක්. මෙතන බෙන්ස් එකක් තියෙනවා. මේක 8490ක්. ඉතින් මේ කියන්නේ ලක්ෂ 20කට අඩුයි. ඉතින් ඔයාලට මේකක් යන්න පුළුවන් ලක්ෂ 20කට අඩුවෙන්. ඉතින් සමහරි මේ තියෙන්නේ ඇතුළේ ඉන්ටීරියර් එක. මේවා නම් ලංකාවෙත් මම දැක්කද මන්ද? මොකක්ද මේ B180 කියලා එකක්. ඉතින් මෙතන Ford තියෙනවා. Hyundai තියෙනවා. මේක ලංකාවේ තියෙනවානේ i30 කියන එක. ඒකට මේ Nissan මේ බලමු මේ වගේ ගණන් කොහොමද කියලා අපි. ඉතින් මේ Hyundai එක මේක වෙනවා 10490ක් වෙනවා මේකේ ගාණ. එතකොට ඒකත් ලක්ෂ 20ක් වගේ ගාණක් තමයි වෙන්නේ. ඉතින් මේ ගොඩක් මේ Max ඩා වැඩිපුර ටිකක් තියෙනවා. ඒකට අර අතනත් Max ඩා තියෙන්නේ. මේ අවුවක් නම් වැටෙනවා සනීපයි සීතලත් එක්ක අවුවට ගියේ. එතකොට මේ මොකද්ද පරණ BMW එකක් තියෙනවා. අපි අර පැත්තට යන් අර පැත්තේ තියෙනවා මේ Benz එහෙම ටික high end car ටිකක් අර ඉස්සර අර පැත්තේ තියෙන්නේ. එතන නම් Benz එකක් තියෙනවා. මොකද්ද මේ? බලමු Benz එක මොකද්ද කියලා. මේක ඩොලර් 33990යි. මේක Benz මොකද්ද මන් දන්නේ. මේක කොහොමද ඇතුළ ලස්සනයි. E200 මේක. ඔන්න මොකද්ද බලන්නකෝ තියෙන්නේ. අපි කවුරුත් දන්න ලංකාවේ V8 එකක් තියෙන්නේ 2020 V8 එකක්. මේක 94990ක් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි කවුරුත් දන්න එක පිටිපස්සේනේ. ඉතින් මේක වෙන්නේ 2,25,60,000යි. ඉතින් මෙතන පොඩි මොඩිෆයි එකකුත් ගිහින් තියෙන ඉස්සරහා. හැබැයි ඊට වඩා තියෙන විදිය ලස්සනයි වගේ මට නම්. ඉතින් 2 කෝටි ගාණක් වෙන්නේ. ඉතින් ලංකාවේ ඔක කෝටි 6ක් 7ක් 4ක් 5ක්. අනික ඔක 2020 ලංකාවේ 2015 කෝටි 4ක් 5ක් වගේ ගාණක් මට මතක. ඉතින් අර ඩුබායි වගේ පොඩ්ඩක් පාම් ට්‍රීස් ටිකක් දාලා තියෙනවනේ ලොස් ඇන්ජලිස් වල බීච් ඒරියා එකක් වගේ. ඉතින් මේකේ නම කා සිටි මේ තියෙන්නේ. කා සිටි මේක රින්ග්වුඩ් වල තියෙන්නේ. ඉතින් මේක අක්කර 12ක කායාඩ්ඩයක්. ඔයාලට පේන ඇති කොච්චර ලොකුද කියලා. හැම තැනම කොහේ බැලුවත් කාර් තියෙන්නේ. මෙතන බැලුනුත් එල්ලලා තියෙනවා. ඇයි දන්නේ. කොහොම හරි. යන් මෙතන කැෆේ එකක් තියෙනවා. අපිට බඩගිනිනුත් කන්න පුළුවන් කාර් බල්ල බඩගිනි නම්. ඉතින් මේ කියා එකක් තියෙනවා. මේකත් ලංකාවේ ආව නේද ලංකාවට මේ ටිකේ කානිවල් එක. බලමු මේකේ ගණන් ගහලා නැද්ද? නෑ ගණන් ගහලා නෑ. මේවත් සාමාන්‍යයෙන් වෙන්නේ ඔය 90 ගණන් ලක්ෂ වෙයි ඕනනම් වැඩිම උනොත්. ඒ කියන්නේ කෝටි 2යි 3යි ඉතින්. ඉතින් අර පැත්තට ටික ලක්ෂරි කාස් ටිකක් තිබ්බම මෙන්න කැෆේ එක තියෙනවා මෙතන. බර්ගර් කෑම බීම තියෙනවා. බඩගිනිනුත් කන්න කාලා බල. අපි තාට යන් ඉස්සරහට. ඔන්න අපිට යද්දිම බෙන්ස් එකක් පේනවා. රෙඩ් කලර් ලස්සන බෙන්ස් එකක්.
මේක කීයද අර තියෙන්නේ 29999 30000ක් වගේ ලක්ෂ 70ක් 65ක් වගේ ගාණක් තමයි ඔය 30000ක් කියන්නේ. මෙන්න ෆෝඩ් එකක් තියෙනවා මේක 13000යි. ඒ කියන්නේ ලක්ෂ 25ක් විතර ඇති. මම රෆ්ලි කියන්නේ ඔන්න ආය පාරක් කියනවා මම දල වශයෙන් වලට ගාණක් දෙන්නේ. ඔයාලා හරියට ඕනනම් ගහලා බලන්න. ඉතින් මේ ගාණ මේ දැන් මේක 17999යි. වැඩි කරන්න 240. එතකොට ලංකාවේ ගාණ එනවා. ඉතින් ඔන්න ඔහම තමයි ගණන් යන්නේ. මේක 22999යි. ආයි බෙන්ස් එකක් තියෙනවා. මේකට මං හරි ආසයි. එතකොට මෙතන අවුඩි එකක් තියෙනවා. 16999යි ගයිස් එන්නේ. අඩුයිනේ. ලක්ෂ 30 ගානක්ද කොහෙද? මං හිතන්නේ 30 ගානක් වගේ. Q3 එකක්. Q3 එක ලක්ෂ 30 ගානයි එන්නේ. ලංකාවේ කෝටි 3ක් විතර ඇති පොබ. එතන මැක්ස්ට තියෙනවා. මෙන්න මොකක්ද මේ 10999 ලෝ කිලෝමීටර්ලු. කීයේ මොකක්ද? ගයිස් අය පාරක් කියනවා මේ පර්මිෂන් අරගෙන රෙකෝඩ් කරන්නේ. ඉතින් ඔන්න දැන් මුකුත් කියන්න බෑ වලට. පර්මිෂන් අරගෙන රෙකෝඩ් කරන්න. කොරෝලා එක. Toyota Corolla එකක්. ඒක වෙනවා 10990යි. ඒ කියන්නේ ඉතින් ලක්ෂ 20ක් වගේ ලොක් කරලා යන්න බෑ දුර. මෙතන හෝල්ඩන් තියෙනවා වෙනවා. මේ හෝල්ඩන් කියන්නේ ඔක්කොම ඕස්ට්‍රේලියාවේ හදන කාර් දැන් නම් හදන්නේ නැහැ. කියන්නේ මේ ආයතන මේ ෆෝඩ් එකේ මං අහලා තියෙන කතාවක් හැටියට මේ ෆෝඩ් එකත් එක්ක එකතු වෙලාලු මේ හෝල්ඩන් හදලා තියෙන්නේ. ඉතින් මේක එකට එකතු වෙලා පාර්ට්නර්ෂිප් එකක් විදිහට හදලා තියෙන්නේ. ඒ කියන්නේ ෆෝඩ් වලම ෆෝඩ් එකේම එන විදිහට හෝල්ඩන් එකේ නම් වෙනස් කරලා හදලා තියෙනවා. කොහොම හරි හෝල්ඩන් එක නැවතිලා තියෙනවා හදන එක සේල්ස් අඩු වෙනවත් එක්ක ෆෝඩ් එක දිගටම ඉතින් යනවා. එතනත් මේ හෝල්ඩන් නෑ මේක ඕස්ට්‍රේලියාවේ හදන්නේ. ඉතින් මෙන්න මෙතන ලංකාවේ තවත් ප්‍රසිද්ධ ජීප් එකක් තියෙනවා 11990යි. මේක මොකද්ද මේ? මේක අපේ මේ CRV එක ලංකාවේ ගොඩක් තියෙන. ඉතින් මේක නම් 11990ක් කියන්නේ ඒත් වෙන්නේ ලක්ෂ 20 ගණනයි ගායිස්. හරිද? ඉතින් මේ තියෙන්නේ ඇතුළ ලක්ෂ 20 ගාණක් වෙන්නේ ඉතින්. ඒකයි තත්ත්වය. මෙතන මේ පොඩි ලස්සන කාර්යයක් තියෙනවා. මොකද්ද? ලස්සනනේ ස්පෝටි ලුක් එකක් තියෙනවා. අනියන් මේ Toyota Supra එක වගේ. මෙතන මෙහෙත් ඉතින් ලංකාව වගේ ෆිනෑන්ස් තියෙනවා. ගොඩක් අය දාන්නේ නැහැ. ඉතින් මේ අර affordable නේ. ඉතින් මෙහෙත් ෆිනෑන්ස් තියෙනවා. ඒ වුණාට කවුරුත් දාන්නේ නැහැ කියන්නේ දානවා අඩුයි. මොකද ඕනේ නැහැනේ ඉතින් මේ දැරිය හැකි මුදලක් නේ ඇත්තටම. ඉතින් කාර් එකක් කියන්නේ අර තවත් අවශ්‍යතාවයක් මිසක් ලංකාව වගේ මේ ලක්සරි නීඩ් එකක් නෙමෙයි. දැන් ලංකාවේ කාර් එකක් කියන්නේ ලක්සරි ගණේටනේ යන්නේ. මෙහි තවත් අවශ්‍යතාවයක්. ඉතින් එදිනදා ගමනාන්තයේ යන්න තියෙන අවශ්‍යතාවයක් නේ කාර් එකක් කියන්නේ. ඉතින් මෙහි කාර් ගැන ලොකුවට මිනිස්සු හිතනවා අඩුයි. ඉතින් සල්ලි දෙද්දී ඔය හොඳ ලොකු වහන ගන්නවා. නැත්තම් ඔය පොඩි ඔය දැක්කේ අපි මේ වගේ ඔය 5000ට වගේ කාර් මෙහි ඉතින් 3000 ඉඳන් විතර ඔය දැක්කනේ ඔයාලා කාර් තියෙනවා. පොඩි එකක් හරි කට්ටිය අරන් පදින. ඉතින් දැන් මෙතන තියෙනවා ලස්සන මොකද්ද මේ අවුඩි එකක් තියෙනවා. ඒකට ඒකට මේක 7 seater. ඒකට අර ඒක ගහලා තියෙනවා finance me and buy කියලා. ඒකට මේ ෆිනෑන්ෂල් ඉන්ට්‍රස්ට් රේට් උත් හරි අඩුයි. මේ Q7 එක. මේ මොකද්ද? Suzuki එකේ මොකක් හරි. මොකද්ද මේ? Suzuki Vitara. ඔකක් තියෙනවා මම දැකලා තියෙනවා ලංකාවේ. ඒතර මේක ආය හෝල්ඩන් එකක්.
ඉතින් ඔන්න දැන් නම් මං හිතන්නේ හයි එන්ඩ් සෙක්ෂන් එක කියලා හිතනවා. අපි බලමු එතෙන්ටත් ගිහිල්ලා. ඉතින් ඔයාලට පේනවාදී මෙතන Audi තුනක් තියෙන්නේ. Audi එකක් මෙතන Range Rover එක. ඉතින් this is my favorite SUV guys. මේ තියෙන්නේ Range Rover එක. ඒකේ අර කළු එක තවත් ලස්සනයි. ඒත් සුදු එකට මං ආස. ඉතින් මෙතන Porsche තියෙනවා. අපි කවුරුත් දන්න Porsche. ඉතින් අන්න එක දිගටම අපිට පේන්න තියෙන්නේ Range Roverම තමයි. Porsche දෙකක් මෙතන තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. මෙතන Discovery එකක් තියෙනවා. මෙතන Range Rover එකක්. අතනත් Range Rover එකක්. අන්තිමට එනකම් Range Rover තියෙනවා. මේක Evoque එක අලුතින් ගහන එකනේ. Evoque එක අලුතෙන් එන එක. ඉතින් මෙතන BMW එකක් තියෙනවා. ඉතින් මෙතන New South Wales plate එක. ඒ කියන්නේ Sydney වල මේ interstate car එකක්. මේක මෙහෙ එකක් නෙමෙයි. ඉතින් හරි cute. convertible එකක් උඩ අරගෙන යන්න පුළුවන් එකක් නේ. ඉතින් මෙතන Volkswagen එකක් තියෙනවා. අය එතන Benz ටිකක් තියෙනවා. අතනත් Benz එකක් and මෙතන Benz තුනක් තියෙනවා. මේ අර Alfa Romeo කියන එක නේද? nice. මෙතන MG එකක් තියෙනවා 11990කට. ලක්ෂ 20 ගානම තමයි. මේක 7499යි. මේක 9999යි. මේක 10999යි. අය කියනවා මතක තියාගන්න ලක්ෂ 5000ක් කියන්නේ ලක්ෂ 10ක් කියලා ඔළුවේ තියාගන්න. 10000ක් කියන්නේ ලක්ෂ 20ක් කියලා ඔළුවේ තියාගන්න ලංකාවේ සල්ලි වලින් දල වශයෙන්. එතන මෙන්න මිනි කූප් එකක් තියෙනවා ලෝ කිලෝමීටර්ස්ලු. එතකොට මෙන්න මේ මොකද ෆෝඩ් එකක් තියෙනවා 7000 ගානකට. අතන 15000ට මැක්ස් එකක් තියෙනවා. මේක තමයි තැන කාර් CD. ඉතින් ඔයාලට හොල බලන්න පුළුවන් මේක අක්කර 12ක් ලොකු කාර් යාඩ් එකක්. ඉතින් guys මේක used car තියෙන කාර් යාඩ් එකක්. මේකේ ඔක්කොම තියෙන cars used කියලා තමයි මෙයාලා ඇඩ්වර්ටයිස් කරන්නේ. ඉතින් මේ අක්කර 12 පුරාවටම තියෙන්නේ යූස් කරපු කාස්. ඉතින් එහෙම ගන්න එක තමයි ලාභයි. ඉතින් මේකට එහා පැත්තේ එක දිගටම තියෙනවා බ්‍රෑන්ඩ් නිව් කා ඩීලර්ෂිප්ස් තියෙනවා. අතන මම දැක්ක BMW එක, MG එක, BYD එක පෙළට මෙහි කාර් සේල් තියෙනවා නම් එක පෙළට එක දිගට දාන් යනවා. ඉතින් අන්න ඒ වගේ එක පෙළට අන්න අර මේකට එහා පැත්තේ තියෙන්නේ මේ යාඩ් එකෙන් එහා පැත්තේ එක පෙළට කාර් සේල් ටික තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට හැමදේම පෙන්වන්න නැති කියලා. ඉතින් මේ අක්කර 12 පුරාවට යන්න ගියේ නැහැ. කොච්චර ගියද ඉතින් කාර්මනේ ඔයාලට දල වශයෙන් මට ඕන උනේ කීයද ගණන් කියන එකේ අයිඩියා එකක් ගෙනල්ලා දෙන්න තමයි මට දල වශයෙන් ඔයාලට ඕන උනේ. ඉතින් අද වීඩියෝ එකත් බලන් හිටිය ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි කියනත් සමගම අද වීඩියෝ එකකුත් මම යනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක එනකන් subscribe කරලා රැඳී සිටින්න. බොහොම ස්තුතියි. අපි ගියා.